ඇගේ ශරීරය තුළ හරියටම ඉන්නේ කවුද කියලා ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන්ද? ඔව් මට පුළුවන් මම ඒ වගකීම බාර ගන්නවා. ඇය කතා කරාවිද? ඔව් මම ඉතින් මම කරන දේවල් හරිනම් මම ඇයව කතා කරවන්න ඕන. නමුත් ඇය කතා කරලා වැඩක් නැහැනේ සුනිල් මහත්මයා. කතා කරන්න ඕන ඇය තුල සිටින කවුරු හෝ මේ බලවේගය. ඔව් ඇත්ත. මම කතා කරන්නේ ඇයගේ ඇඟ තුල සිටින ඇගේ ශරීරගත වී සිටින මල යක්ෂණියෝ. මෙයාගේ නම මොකද? දිලුක්සිගේ සිත යටපත් කරලා ඇඟේ ඉන්න මල යක්ෂණිය කතා කරන්න ඕනි මා සමග. නේද මදන්න? ඇයගේ සිත යටපත් කරලා ශරීරයේ ඉන්න කෙනා කතා කරන්න ඕන මා සමග. මා සමග කතා කරන්න ඕනි. දඟලන්න බෑ මා එක්ක. මා එක්ක දඟලන්න බෑ. මා කිසිම දෘෂ්ටි බලවේගයකට කරදරයක් කිරියාරයක් කරන්නේ නැහැ. නර ජීවිතයක් ගලවා ගැනීමට කටයුතු කරනවා පමණයි. එනමුත් මා කියන දෙයට එකඟ වෙන්න ඕනේ. එසේ නැතිනම් මාතින් දෘෂ්ටි බලවේගය විනාශ වෙන්න පවා පුළුවන්. මොකද නර ජීවිතයක් ගලවා ගැනීමට දෘෂ්ටි බලවේගයට පුරුෂාහරි දමන්න සිද්ධ වෙනවා. මා එහෙම කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඒත් ඒක කරගන්න තෝ මා සමග කතා කරනවා. ඔබ කවුද? ඔබ කවුද? ඔබේ නම මොකද්ද? මා එක්ක කතා කරන්න ඕනි. ඔබේ නම මොකද්ද? මිසිනෝනා. මිසිනෝනා. හයියෙන් කියන්න ඕනි. මිසිනෝනා. මිසිනෝනා. මිසිනෝනා මොකද්ද මේ ළමයාගේ ඇඟට ඇවිල්ලා කරන්නේ? මිසිනෝනා ඇයි මේ දරුවගේ ඇඟට ඇවිල්ලා කරදර කරන්නේ? මා සමග කතා කරන්න ඕනි. මා කිසිම දෘෂ්ටි බලවේගයකට කරදර කරන්නේ නැහැ. මා මේ ගෙදර අයට කියනවා මිසිනෝනට පින් දෙන්න ඕනි. ඉන්න ස්ථානෙන් ඉහළට වැඳෙන්නට. පින් ගන්න පුළුවන්ද? බෑ. ඔබ මල යක්ෂණියක්. යක්ෂණියක්. නැවත කියන්න ඕන මට. ඔබ කවුද? මල යක්ෂණියක්. මල යක්ෂණියක්. මල යක්ෂණිය මොකටද මේ ශරීරගත වී තියෙන්නේ මේ දරුවගේ? දිලුක්සිගේ? ගෙනියන්න. ගෙනියන්න දෙන්න බෑ. මගේ අනට කීකරු වෙනවද? මාගේ අනට කීකරු වෙනවද? මායි කතා කරන්න ඕනි. මා සමග කතා කරන්න නම් ඕනි. මා සමග කතා කරන්න ඕනි. මිසිනෝනා ඔබට පින් ගන්න පුළුවන් මොන ආකාරයෙන්ද? මා සමග කතා කරන්න ඕනි මිසිනෝනා. ඔබට පින් ගන්න පුළුවන් මොන ආකාරයෙන්ද? අපි දෙන්න ඕනේ මොන ආකාරයෙන්ද? ඉංගන මිනිස්සුන්ට මම පොරොන්දු වෙනවා. මිසිනෝනා මේ කවුද ඉන්න ළඟ වාඩි වෙලා? මේ කවුද? මේ කවුද? දුවගේ මහත්තයා. දුවගේ මහත්තයා. දුවගේ මහත්තයා මට පොරොන්දු වෙනවද මිසිනෝනාට පින් දෙනවා කියලා? ඉංගනායට මා කියන ආකාරයෙන් පින් දෙන පොරොන්දු වෙනවද? පොරොන්දු වෙනවා. ඔබට පින් දෙන පොරොන්දු වෙනවා. ඔබ තව ටික වෙලාවකින් ඔබ බන්ධනය කරලා නේද ඉන්නේ? බන්ධනය කරලා නේද? ඔව්. බන්ධනය කරලා මේ කෙල්ලගේ ලේ ටික ඔක්කොම බිව්ව නේද? බිව්වා. ලේ බොන්නේ කවුද? මිසිනෝනා. ඔව්. තව කවුද බොන්නේ මේ කෙල්ලගේ ලේ ටික? පියසේන. පියසේන. පියසේන කවුද? පියසේන කවුද? මල යකෙක්ද? භූතයෙක්ද? යක්ෂයෙක්. මල යක්ෂයෙක්. කෝ පියසේනද? පියසේන බෝතලේද? බෝතලේ ඉන්නේ කවුද? අපි අල්ලගත්ත බෝතලේ ඉන්නේ කවුද? මිසිනෝනා මට මා සමග කතා කරන්න ඕනේ. මම බොහොම යහපත් කෙනෙක්. නමුත් මම අයහපත් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. මොකද මට නව ජීවිතයක් ගලව ගන්න අවශ්‍යයි. ඒක නිසා මට මා කියන දෙයට කීකරු වුණොත් මට පුරුෂාහරි දමන්න සිදු වෙනවා. මා ගැන දන්නවද? මා මොන වගේ කෙනෙක්ද? කියන දේ නැවුවොත් විනාශ කරන්න පවා පුළුවන්. පිළිගන්නවද? ඔව්. පියසේන කෝ? අපි බෝතලෙට අල්ලගත්තේ කවුද දැන්? ඥාතිකෙක්. පියසේන කෝ දැන්?
මා සමග කතා කරන්න ඕනේ දැන් ඉතින් ඔන්න. බෝතලේ සිටින්නේ කවුද විසිනවනම්? අර බෝතලේ ගන්න. අනේ ඉස්සර ලොකු දෙය මල් පොච්චි ගා මෙතන. කවුද විසිනවනේ සිටින්නේ? කවුද සිටින්නේ? ඔබ දන්නේ නැද්ද? කවුද? මගේ නම කවුද මල්ලිගේ නම කියන්න ඕනේ මට? සයිමන්. සායිමන්. පියසේන කොහෙද ඉන්නේ දැන්? දේශේ නෝට. උඩ භූතේ. යක්ෂයෙක් නේ භූතේ. එහෙම නේද? බන්ධනය කරලා නේද? ඔව්. හරි. බන්ධනය කපනවාද? අද යන්න පුළුවන් නේ නිදහස් වෙලා මම බන්ධනය කපුවම? ඔව්. ඔව්. කෙල්ලට බද දෙන්නේ නැහැ නෑ. නෑ. මේ බෝතලේ මේ මලයද ඉන්නේ? මලය සමග කතා කරන්න පුළුවන් මිසිනවනට. කතා කරන්න. මලය සමග කතා කරන්න. දෙන්න අතට. අතට දෙන්න. මිසිනවන මලය සමග කතා කරන්න ඕනද? ඕන නෑ. හොඳයි. මම දැන් තව මිසිනවනට මම මෙහෙම කරනවා. ඔන්න මිසිනෝන මම යටපත් කරනවා දැන්. දිලුක්සි දැන් කතා කරන්නේ මා සමග. මිසිනෝන යටපත්. right. දිලුක්සි නෑ. බට් එක ලකන්නේ.